ඔයාට කවදා හරි මෙන්න මේ මං අත තියන් ඉන්න තැන වේදනාවක් තිබිලා තියෙනවද? එහෙමත් නැත්නම් දැනටමත් ඒ වේදනාවෙන් ඔයා පීඩා විඳිනවද? එහෙම වේදනාව තියෙනවා නම් ඔයා මෙන්න මේ වැරදි පහ කරනවද කියලා බලන්න. ඔයා දවසේ වැඩිපුර වෙලාවක් මෙන්න මෙහෙම ඉස්සරහට නැමිලා නම් වැඩ කරන්නේ. ඔයා ලියන මොනවා හරි කරනවා වෙන්න පුළුවන්. නැත්නම් කම්පියුටරයක් යූස් කරනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දවසේ වැඩිපුර වෙලාවක් ෆෝන් එක යූස් කරනවා වෙන්න පුළුවන්. ඔයා දවසේ වැඩිපුර වෙලාවක් මෙහෙම ඉස්සරහට නැමිලා නම් වැඩ කරන්නේ. හරි අපි බලමු වේදනාව වෙන්න දෙවෙනි කාරණාව මොකක්ද කියලා. දෙවෙනි එක තමයි ඔයා මේ අතින් උරහිසට බර දීලා මොනවා හරි උස්සගෙන නම් ඉන්නේ. ෆෝන් එක වෙන්න පුළුවන්, වතුර බෝතලයක් වෙන්න පුළුවන්. ඕනම දෙයක් ඔයා මේ උරහිසට බර දීලා අල්ලගෙන ඉන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගුරුවරයෙක් මෙහෙම අත තියලා බර දීලා ලියනවා නම් අන්න ඒ වගේ දෙයක් කරනවා නම් එහෙමත් නැත්නම් ඔයා ඉඳන් ඉන්න පුටුවට හරියට මෙහෙම හේත් වෙලා ඉන්නේ නැත්නම් වැඩි වෙලාවක් පිටට සපෝට් එකක් දීලා ඉඳගෙන ඉන්නේ නැත්නම් මෙන්න මේ විදිහට ඉස්සරහට නැමිලා නම් ඉන්නේ ඔයාට අනිවාර්යයෙන්ම වේදනාවක් එන්න පුළුවන්. එතකොට ඊළඟ එක තමයි ඔයා මේ උරහිසට බර දීලා මොනවා හරි දෙයක් උස්සගෙන එනවා නම් ඒ කියන්නේ බෑග් එකක්, ගෑන් ළමයෙක් නම් හෑන්ඩ් බෑග් එකක්, ඉස්කෝලේ ළමයෙක් නම් කර දෙපැත්තටම දාන්න ඕන බෑග් එක කරකට බර දීලා, පිරිමි ළමයෙක්ට ලැප්ටොප් බෑග් එකක් වෙන්න පුළුවන්, කැම්පස් යන ළමයෙකුට වගේ නම්. එතකොට අනිත් කාරණාව තමයි ඔයා සාමාන්‍යයෙන් නිදාගන්නේ මුණින් අතට නම් ඔළුව මෙහෙම පැත්තට හරවගෙන නම් නිදාගන්නේ මුණින් අතට. ගොඩක් වෙලාවට ඔයාලා එක විදිහට වැරදි ඉරියව්වල නිදා ගන්නවා නම් මෙන්න මේ කියන වැරදි ඉරියව් ටික ඔයා කරනවා නම් ඔයාගේ මේ ට්‍රැපීසියස් කියන මාංශපේශියට තමයි මේ අධික බර වැටෙන්නේ. එතකොට මම මේ අත තියන් ඉන්න ට්‍රැපීසියස් කියන මාංශපේශිය අධික ලෙස තදවීමක් වෙන්න පුළුවන්. මේ ට්‍රැපීසියස් කියන මාංශපේශිය මේ බෙල්ලයි උරහිසයි සම්බන්ධ කරන මාංශපේශියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් කාලයක් තිස්සේ මේ බර මේ මාංශපේශියට එනකොට මේ මාංශපේශිය ඇතුලේ කුඩා මාංශපේශි ගැටිති වර්ධනය වෙනවා. ඔයාත් නිකමට මේ මත කාලා බලන්න මේ වේදනාව තියෙන තැන පොඩි ගැටිති වගේ අහුවෙනවද කියලා. ඒකට අපි ප්‍රේරක ලක්ෂයක් කියලා කියනවා. ඒ කියන්නේ ටිගර් පොයින්ට් එකක්. ටිගර් පොයින්ට් එකක් කියන්නේ මාංශපේශි කාලයක් තිස්සේ වෙහෙස වීමත් එක්කම මේ මාංශපේශි ඇතුලේ කුඩා මාංශපේශි ගැටිති විශාල ලෙස වර්ධනය වෙන එකට. මෙන්න මේ ගැටිති නිසා තමයි ඔයාට වේදනාවක් එන්නේ. ඔයාගේ අනිත් පැත්තේ උරහිසෙත් මෙන්න මේ වගේ ගැටිති තියෙනවා. නමුත් ඒක ඒ අවස්ථාවේ සක්‍රිය වෙලා තියෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ උරහිසට ඔයා වැඩිපුර බර යොදන්නේ නැති නිසා. ඔයා මේ ගොඩක් වේදනාව තියෙන උරහිසට තමයි ඔයාගේ වැරදි ඉරියව්වල ඔයා එදිනෙදා කරන කටයුතු කරන්නේ. මම කියපු අනිත් උරහිසටත් වැරදි ඉරියව්වල යෙදෙනවා නම් ඔයාගේ මාංශපේශි ගැටිති සක්‍රිය වෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවවලදී ඔයාට දැඩි වේදනාවක් අනිවාර්යයෙන්ම එන්න පුළුවන්. සමහර අයගේ වේදනාව මේ බෙල්ල දිගට මේ ඇස් මට්ටම දක්වාම අනිවාර්යෙන් එනවා. සමහර අයට මෙතනින් පටන් ගන්න වෙලාව මේ අත දිගේම එන්න පුළුවන්. සමහර අයට අත උස්සන්න බෑ වේදනාව වෙනවා. උදේ නැගිටිද්දි වේදනාව වෙනවා. කිසිම වැඩක් බරක් උස්සන්න බෑ වේදනාව වෙනවා. ඉතින් ඔයාත් මේ වෙන වේදනාවක් තියෙනවා නම් ඉක්මනින්ම ප්‍රතිකාරයක් ගන්න එක තමයි හොඳම.